කෙනෙක් වෙනුවෙන් ඔයත්ෝ මේ විදිහට බොහෝම ඉහළ විදිහට ආහාර පාන දානි සකස් කරනවා. උදාහරණයක් කෙනෙකුට එහෙම සකස් කරන්නේ නැහැ. සකස් කළා. ඒ මොකද හැඟීම ආවේ ධර්මයේ නිසා. ඔයත්ෝ මාව නොදැක්කට මා සමග ආශ්‍රය නොකළාට මාත් සමග ලොකු සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධතාවය තමයි ධර්මයේ තුලින් බුද්ධ ධර්මයේ තුලින් අපිව ඇති කරගත්ත සම්බන්ධතාවය. ඒ ධර්මයේ තුලින් හාමුදුරු කෙනෙක් දැක්කා නොදැක්කා ආශ්‍රය කළා නොකළා වුණාට හාමුදුරු අපේ හාමුදුරු අපේ ධර්මයේ අපේ බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ ඒ හැඟීමේ අදහස ආවා. ඒ නිසා හාමුදුරු කෙනෙක් නොදැක්කට ආශ්‍රය නොකළට ඔයත්ෝ මේ රටේ වැඩියෙන් පස්සේ අඳුරන කෙනෙකුට නෑදෑයෙකුට ආහාර වේලක් දෙනවට වඩා ඉහළ විදියට නේද? ඉහළ විදියට සකස් කරලා මොනවද ගැලපෙන්නේ? ආමුරට වළඳන්න මොනවද? එහෙම හිතා තමයි සකස් කරේ. ඒ අර ධර්මයත් එක්ක තියෙන බැඳීම. ඉතින් ඒක තමයි වටින්නේ. බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ දානීය හද සකස් කරා. මහා සංඝරත්නයට දානි පූජා කළා. ඉතින් දානාංශස් හැටියට ඔයත්තන්ට ඒ අංශස් ලැබෙනවා. ඒ ආශිර්වාදය අප හැමදෙනාටම ලැබේවා. දෙවියෝ අපව ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මම නිවනින් සනසීම උදා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවයි. සෞදු දෙවියන් සිහිපත් කරලා අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසරත්නේට දානේ පූජා කිරීමෙන් අප විසින් උපදවාගත් සියලු පුණ්‍ය ධර්මයන් තමන්ගේ නමින් පරලෝකසපත් වුණු මහේෂ් මහත්මයාගේ ආදරණීය මව්පිය දෙපළට කමලා මහත්මියටත් යථාවාරිවා පුරා පරිපූර්ණන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථානි